ඉස්සර වෙලා ගීතය බලමු. අම්මා අන්තිමට කියනවා පරපණ නැසුවත් නුඹ ලබන ආත්මෙත් මගේම පුතු වෙන්න කියලා. ඕක තමයි මහා කරුණා ගුණය කියලා කියන්නේ. මහා කරුණා ගුණය මවගාව තියෙනවා. මහා කරුණා ගුණේ ශ්‍රේෂ්ඨම උත්තමය තමයි බුදුරජාණන් වහන්සේ අපේ. ජේතවනාරාමය හදලා පූජා කරලා පළවෙනි දවසේ රාත්‍රියේ අපේ බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර නැගිටලා එළියට එනකොට සේපාලිකා මල් ගහක් තියනවලු ඉස්සරහා. ඒ සේපාලිකා මල් ගහ ගාව ඔළුවේ ඉඳලා සිවුර පොරවගෙන එක්කෙනෙක් කැහ කැහ ඉන්නවලු. පස්සේ බුදුහාමුදුරුවෝ ඇහුවලු කවුද උතන කියලා. මම කියන්නේ කවුද? නම කියන්න වෙයිද කියලා. මම මේ රාහුල කියලා කිව්වලු. එතකොට රාහුලට කාමරයක් නැහැ. සිද්ධාර්ථගේ පුතා එළියේ ඉන්නවා සේපාලිකා මල් ගහක් යට පිණි වැටි කැහ කැහ ඉන්නවා. හැබැයි හොඳට හොයලා බලන්න අහලා බලන්න ඉතිහාසඥයන්ගේ බුදුරජාන් වහන්සේ කාමරේට අල්ලපු කාමරේ හිටියේ අඟුලිමාල රහතන් වහන්සේ. එතකොට අඟුලිමාලට රාහුලට සුනීත සෝපාකට එකම කරුණා ගුණය අපේ අම්මගෙත් එහෙමයි. මම මේ ගීතය තෝරගන්න හේතුුනේ මවගේ තියෙන කරුණා ගුණය. අර අන්තිම වාක්‍යය ඔබ මොනතරම් වැරදිකාරයෙක් වුණත් හොඳ මිනිහෙක් කියලා ලබන ආත්මේ උපදින්න. ආදරයේ උල්පත වූ අම්මා. අපි ඉක්මනටම ඉවර කරනවා මේ ਵਿਚාරය. මට මේක කියන්න ඕන උනේ මෙච්චරයි. මේ ගීතේ ගායනා කරන කාලේ වික්‍රත්නායක මහත්තයා එච්චර ජනප්‍රිය නැහැ. මෙයා ගුරුවරයෙක්නේ. ගොඩක් ගීත ගයලා තියෙන්නේ. ගොඩක් ගීත රචනා කරලා තියෙන ගුරුවරු. ඊට පස්සේ මේ අම්මා ඉස්පිරිතාලේ හිටියලු ප්‍රේමකීර්ති දාල්විස්කි. අපේ ප්‍රවීණ ගීත රචකයෙක්නේ. ඒතර ප්‍රේමකීර්තිගේ අම්මා බලන්න ගියාලු වික්‍රත්නායක. ගියාට පස්සේ වික්‍රත්නායකව අඳුරලා දුන්නලු ප්‍රේමකීර්ති අම්මට. අම්මේ මේ තමයි අර දෙව්රම් වෙහෙරේ සින්දුව කියන එක්කෙනා කිව්වලු. පැහැදිලිද? ඊට පස්සේ කොල්ල අනේ පුතේ බලන්නකෝ අපේ පුතා සින්දු කොච්චර ලිව්වත් අම්මා ගැන සින්දුවක් ලියලා නැහැ නේ කිව්වලු. ඊට පස්සේ බස් එකේ නැගලා ටවුන් හෝල් එකේ ඉඳලා මරදාන්න එනකොට බස් ටිකට් එකේ ලියපු සින්දුවක්ලු මේ ආදරේ උල්පත වූ අම්මා. එතකොට මේ ගීතය ගැන මම වචන දෙකයි කියන්නේ අපිට ප්‍රමාද වෙන්න නිසා. මේකේ කියනවා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ. අන්න බලන්නකෝ අපේ සංස්කෘතියට මේක ඈඳගත්තේ. මා රාහුල කුමරුන්සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නේ මුසුලඟිල්ලේලි. ඊළඟට අහනවා ආදරේ උල්පත. ඇයි උල්පත කියන්නේ? දැන් අම්මට මොන තරම් උපමා තියෙනවද? නමුත් ප්‍රේමකීර්ති උල්පත කියලා කිව්වේ උල්පතක් නොසිඳෙනවා, හිඳෙන්නේ නැහැ. අම්මගේ තියෙන ආදරය කවදාවත් අඩු වෙන්නේ නැහැ, සිඳෙන්නේ නැහැ. දැන් මගේ අම්මට අවුරුදු 79යි. අදත් මම ගෙදර ගිහුවාම මට අදත් බයින. මට මේ ළඟදී කිව්වා තෝ කතා කරන්නත් එපා මම එක්කලා කියලා කිව්වා. මොකක් හරි කියන්න ගිහලා කතා කරන්නත් එපා මම එක්කලා කියලා ගියා. ඒ තරහට නෙවෙයි හදාගන්න නේද? අම්මට අවුරුදු 79යි මට අවුරුදු 58යි. තාම මාව හදන්න හදනවා නේද? ඊළඟට මේ බලන්නකෝ මෙතන තියෙනවා ජීවිතයෙන් ජීවිතයක් ලැබදී ඒ ජීවිතයට කිරිදී පණදී. මම දැකපු හොඳම මව්ගණ ගීතේ. ජීවිතයෙන් ජීවිතයක් ලැබදී. අපි කාගෙන්ද උපදින්නේ? අම්මගේ. ඔයා දන්නවද? දරුවෙක් උපදිනකොට පළවෙනි මාස 3ේදී අස්ථි හැදෙන්නේ නැහැ. තුන්වෙනි මාසෙන් පස්සේ තමයි අස්ථි පද්ධතිය අපේ හැදෙන්නේ. ඒකට මවගේ හෝමෝනයක් නිෂ්පාදනය වෙනවා. ඒකෙදි කැල්සියම් දෙනවා දරුවාගේ අස්ථි හදන්න.
බැරි වෙලාවත් අම්මා පිටින් කැල්සියම් ගත්තේ නැත්තම් මොකද සදෙන් වෙන්නේ? ඔන්න මෙයා දන්නවා මෙයා මගේ ඉගෙනගත් දරුවෙක් ඒ 9ක් ගත්ත ළමයි. කියන්නේ මවගේ අස්ථි දිය කරලා කැල්සියම් දෙනවා දරුවට. හොඳට මතක තියාගන්න. අම්මගේ අස්ථි දිය කරලා 4 වෙනි මාසෙදී ලේ දිගේ ගෙනල්ලා හදන දරුවා තමයි අපි. ඒකයි කියන්නේ ජීවිතයෙන් ජීවිතයක් ලැබදී ඒත් ඉවර වෙන්නේ නැහැ. ඒ ජීවිතේට කිරි දීපන දී මා දෙඩි කළ අම්මා. ඒතර අම්මා කියලා කියන්නේ මහා කරුණා ගුණේ උල්පතේකට දෙවනි බුදුන් ලෙස කියලා කිව්වේ. හොඳයි. මම ආරාධනා කරනවා අපේ දයාසිරි ජයසේකර ගායකයන්න්ට මේ ගීතය හරි රසවත් ලෙස ගයන්න.